निभं सद्धा बलेन चिन्ताकाशे कुसुमरंसे तारकं वन्दामि सकल लोक पूज सुगत राजपादपं सकल लोकवासी बदनो पूजावें तिलक दुं करुणा गुणयं लोदन हट सिलेलारित सिलदों सदह बलिन सिद्धहासे सुपिपुनु तरु कुसुमवं वंदामि सकल लोक पूज अमामैनि बुद्धराजुन वंदामि सकल लोक पूज अमामैनि बुद्धराजुन तरहाय मंग साधनाय संता भवन्वं लोक जात दुख नाश विद्याचार्यो समन संसार मोह अंधकार सदा काल नाशनं वंदामि सकल लोक पूज धम्मराज सादरं भव सायुरिं तरवं समदा मग किया दुं शोक रोग नसालन सदहं असुलबादुं संसार मोह अंधकार दुर्वन से लियदुं वंदामि सकल भक्ति प्रेम श्री सदहं सहनदुं वंदामि सकल भक्ति प्रेम श्री सदहं सहनदुं वीतरागी शासनाय पद्मतो निभानतं दास दान पुण्यवंड महानिशंसदायकं अरहंत पद्म पूजितं देवासुरवंदितं वंदामि सकल लोक पूज संगराज सादरं वीतरागी शासनयं निवं पुरटवन्मुतुं पिन्वडमिं इटु करलो दंदेन अयदेपतुं अरहंत भाव लबा गन्न यमु करलो तमसितुं वंदामि सकल लोक पूज संगराज यं वंदे वंदामि सकल लोक पूज संगराज यं वंदे तुल्लो साव सातंग पाव मालकद सदो तुल्लव पुरा एमागिन बुद्ध रसवेदो बुद्ध हिमि में है कोट अपनन ऐसा पैदो किया मुद हंड लगा पिन्वत तव सरयं साधु गिनि गिन देवेन हदवा निवासन सालන්නට ඔබට පුදුන ලබන උත්තම කාව්‍ය සංග්‍රහයයි මේ
අද මේ උත්තම ධම්සභා මණ්ඩපයේදී ඔබ හැමෝටම එදා බුදුන්ගේ දවස සිදෝන වට්ට කුණ්ඩලේවත් පටාචාරාවත් කිසා ගෝතමේ කතා පුවත් පහදනවාට වඩා ඔබ මම අතර නූතන සමාජයේ සිදුවෙන දහසකුත් කතා පුවත් අතරේ එක් කතාවක් කවිය රගාගෙන මේ ධම්සභා මණ්ඩපයේදී සත්‍ර සෝබ හැමෝටම දේශනා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. එහෙමනම් ඒ උත්තම වටිනා කාව්‍යමය ධර්ම දේශනාවට මෙලෙසින් අපි පියමන් තබමු. පින්වත පපුව පෙච්ච මායර පොතක් දුටවොත් දෙනත කඳුලැලේ එන දසනක් පොරවේ පවට හෙමේ ඔන්න දඬු වමංක වේද දෙකේ සෙඟමන් යන දරු දෙදෙනෙක් අම්මා තාත්තා කොහෙද නැත දන්නේ අත්තම්මා පමණේ දරු දෙන්න මට එන්නේ වැඩිමල් පුතා නැත පාසල කට යන්නේ නංගිව ලොකු කරන් ණය සෙඟ මං යන්නේ දුබ්බර ලෙස මේ ආදරණීය පුංචි පුතණෝනොත් පුංචි දේනියා මෙලෙසින් සෙඟමයි යදිනකොට දිනක් පෙන්නතෝනේ ඔහුගෙන් මෙලෙසට කෙනෙක් ප්‍රශ්න කරනවා අතපයතෙන් දෙන් සෙඟමන් යදෙන්නේ ලංජානන්ද නංගිව විකෝ නංකන්නේ කොහොමද මෙලස නින්දාවන් වෙන්දෙන්නේ අසරණ පුතා තේරණයන් අරගන්නේ නංගිව පෙටත් කරලඟත පාසලට වේද දෙක බඩවැන්දා කඩවලට සතුටෙන් යමෙන් මොදලන් දොන් නම් අතට බඩුමල්ලකොත් ගෙන ගෙදරට එරට වැරලේ ඇතුම් ඇඳගෙන පෙන් වත කායට කරන්තයන් බඩවා දෙනා මේ පුතට
දෙක වගේ දරුවන් දැන් නවරංකාට අවුරුදු 15 වයේ වැඩේ මල් පතාහට මව්පියෝන ඔසුරතල් නංගේට දිනම් පෙන්නතොනේ පාසල් නිවාඩු දවසක උදෑසනින්ම අවදි වුණා. මේ ආදරණීය අයියා තමන්ගේ නංගිවත් කැඳාගෙන නගරයට පිටත් වෙනවා. ඒ ආදරණීය නංගීට ලස්සන ගවුම් පොඩිත්තක් අරන් දෙන්න කියලා සිතාගෙන පින්නතනේ වේදිය දිගේ මේ නංගි ගමන් කරද්දී ආදරණීය අයියා සමග නගරයේ තියෙන ලස්සන අපූර්ව දේවල් දකින්නට ලැබෙනවා. ලස්සන මුතු මාල සෙල්ලම් බඩ වලින් පෙරණු සුවිශාල කඩවල් මේ ආදරණීය නංගි දකිනවා පෙන්නතොන්නේ. ඒ වයින් බඩු ගන්න බොහෝ දෙනා කඩ පෝලින් වල ඉන්නවා දකිනවා. ඇගේ පුංචි හිතට හරියම සතුටේ පෙන්නතොන්නේ. අයියාගේ මෝන දිහා බලාගෙන අහිංසක විදියට පෙන්නතොන්නේ කඩ වේදියේ තියෙන දේවල් ලබා දෙන ලෙස ඊ타ත්ම දුබ්බර ලෙස ආදරණීය නංගි අයියාගේ මෝන දිහා බලාගෙන ඉන්නවා. ඔහු හදවතෙන් මෙලෙසට මුමුණනවා. දොට වෙටලක් සමාන් දේවල් දුක හිතෙනවා අනේ අරන් දෙන්න ආස උනත් කාසේ මදල් පලදන්නට බෑනේ තොඩ දෙකක් කනේ පලදන්නට බෑනේ ලොකු ලොකු පලදන්නට මාල නැතේ මොත් මේල පලද මේ මොත් මාල නැතේ මොත් මේල පලද අපි දෙන්නව දාලගේ පුංචි කාලේ අම්මා ඇස් දෙක වගේ බලාගත්තේ නංගියේ අත්තම්මා රැඹවන බැවින් යම් යහර
යම්හානිකට ගැතෙම් රැබවන බැවින් යම්හානිකට ගැතෙම් ආස කරන මුතු මාලය නොදුන්නාට අද තරහ වෙන්න එපා නංගේ හෙදනවා මගේ හද මතෝ යම් යක රඳව මේ රාජගෙක මතෝ යම් දින යක රඳව මේ රාජගෙක පින්නතොයි නංගිට ලස්සන ඇඳුම් පොදිත්තක් අරන් දෙන්න කියලා නගරයට ගිය මේ ආදරණීය අයියාට මුහුණ පාන්න සිද්ධ වුණේ නොසතෝ දෙකටයි පෙන්නතොනි නගරයේ උදවිය ලස්සන මුතු මාලා සේල තෝරද්දි නංගිට ඒ දිහා හැරි හැරි බලන්නට වුණා පෙන්නතොනි ඇගේ හිතට ලස්සන මාලයකට ආසාවක් ඇති වුණා. ඒ ලබා දෙන ලෙස තම ආදරණීය අයියාගෙන් ඉල්ලා සිටියා. ඒ ගැනීමට තියා නොසීත්වන් ගැනීමට තියා නොහිකේ මිල මුදලක් නියම වෙලා තිබුණේ. ආදරණීය අයියා තමන්ගේ නංගිගේ හිත හදලා ඊ타ත්ම දුබ්බර මොසයත්ව තමන්ගේ නංගිවත් කැඳාගෙන ගෙදරට පැමිණෙනවා. මෙලෙසින් පෙන්නතනේ කාලේ ගත වෙලා යද්දී හිතේ සවියක් ගතේ සවියක් පෙන්නතනේ ටිකින් ටික මේ පොතු වැඩි හිටියේ බවට පත් වෙනවා. දින සාතේ මාසද ගෙවෙලා කාලය ගත අයියාගේ වගකීම තවත් දින දින වැඩි වෙනවා රෝගුණ සමගින් නංගේ තව තව ලොක වෙනවා පින්වත ටික ටික බාර වෙනවා සංසාරෙන් සංසාරට ආව බැඳී මං ඔහොනන් පෙර පෙනාට ලැබුණු පොදුම සහාය කඩෙන් හැම විභාගයම ජයගත් මැණිකක් සුන්දර රුව පෙරණු නංගේ දැන් රෝමතේ යංක සුන්දර රුව පෙරණු නංගේ දැන් රෝමතේ යංක දොස්තරවරයන් වන්නට ඕනලු දැන් ඇයට
අයියා කඩ වලින් ගගන්ත දහස් ගණන් ණයට හොස්ට වල නතර වෙලයි ගියේ නොමට දරන්න බැරි වියදම් වැඩේ විය මහා මෙර ඔසට පාඩම් වැඩ කරයි නංගේ වෙහෙසේ තරගෙට අන්තිම කඩෙන් බෙබාගේ එනවාද හෙට පණිවිඩයක් නොදුන් නිසා කෙසේ කෙනෙකුන් ඇට ඇවිත් යන්න වන් බැරවිය අත්තම්මාගේ මරණට ඇවිත් යන්න වන් බැරවිය අත්තම්මාගේ මරණට පින්නතොයි කාලය මෙලෙසින් ගත වෙලා යනවා ටිකෙන් ටික තරුණ වියටපත් මේ දෙදෙනාම මහන්සියලා වැඩ කටයුතු සිදු කරා නංගිගේ ඉගෙනුමට අයියා අනේක දුක් විඳා පින්නතොනි මේ අතරතුරේ ජීවිතයට පාර කියපු ආදරණීය අම්මා තාත්තා නැති වෙච්ච දාපටම මේ පුංචි දියණියත් පුංචි පුතණුත් හදා ගන්නට යෙදුන ආදරණීය අත්තම්මා හදීසියම පෙන්නතොනේ අන්තරා වෙනවා එදා දවසේ නංගිට දොස්තර විභාගෙට මුහුණ පාන්න තිබෙච්ච නිසා තම ආදරණීය අයියා අත්තම්මගේ මරණය පිළිබඳව නොකියා ඉන්නට තීරණය කරන්නට යෙදුණා නංගි දොස්තර විභාගයේ ලියලා නිවසට පැමිණෙන විටදී දරා ගන්නට බැරි දුකක් වේදනාවක් හදවතට ඇති වුණා පින්නතොනි දැසන කඳුළු පොරවා ගත්ත ඇය අත්තම්මගේ සොහන ළඟට ගිහිල්ලා එකි ගසා හඬන්නට යෙදුණා තම ආදරණීය අයියා තමන්ගේ නංගිව තුරුල් කරගෙන ඇගේ හිත හදන්නට යෙදුණා පින්නතොනි කාලයේ මෙලෙසින් ටිකෙන් ටික ගත වෙලා යද්දී දිනක් උදේ පාන්දරම පින්නතොනි මේ ආදරණීය නංගිට පුදුම හිතෙන විදියට ලියුම් කැබැල්ලක් හම්බ වෙනවා ඒ දිග හැරලා බලන ආදරණීය නංගි සතුටින් සන්තෝෂයෙන් යුක්තව ඒ හදවතේ ඇතිවෙච්ච පිනායාම දරා ගන්නට බැරි නිසාම තම ආදරණීය අයියා ළඟට දුවගෙන යනවා පින්නතොනි හදවත සතුටෙන් පෙරේ ලෝකය දෙනවා වගේ දුවගෙන හැබෙද්දෙන් නංගේ අයියාගේ තොරලේ හඬයි අයියාගේ තොරලේ හඬයි තොරල් වෙලා පපුවට හඬනන්නේ මෙලසට අනෙකට මට කියනවාද සෙදොනද නොඹ හට
අදින් අවසනයි හැම අයියේ දොස්තර විභාගෙ සමත් වෙලානේ මම සමත් වෙලානේ මම අත්පාවල කරගට එන්නතොරොඳුක් වින්දට ඔබ දුන්නේ උපහාරය රටක් වටිනවා මට රටක් වටිනවා මට රජයේ රෝහලකට දොස්තර පුහුණුවකට ඉක්මනින්ම යන්න සමුදේ තම අයියට සමුදේ තම අයියට පුහුණු වීම සියල්ල අවසන් කළ ඇයට පින්නතොනි රජයේ රෝහලක සේවය කරන්න අවස්ථාව හිමි වුණා. එහිදී හමුවන තරුණ දොස්තරයෙකු සමගද විවාහ වීමට මේ දොස්තර නංගීට සිද්ධ වුණා පින්නතොනි. තම එකම අයියාගේ ආශිර්වාදයේ මැද විවාහ දිවියටපත් ආදරණීය නංගි තමන්ගේ ස්වාමි පුත්‍රයාගේ නිවසට පිටුවහල් වෙලා ගියා පින්නතොනි. අවසානයේ මේ ආදරණීය පුංචි අයියා මේ පුංචි පැල්පතේ හුදකලා වෙනවා තනි වෙනවා පින්නතොනි. දැන් වෙනදා වගේ වීදියේ කරත්ත අදින්න සවිසක්තියක් නැහැ මේ සුදු අයියට පින්නතොනි. ඉඳලා හිටලා හැර දුරකථනයෙන් කතා කරපු ආදරණීය නංගි දැන් අයියව අමතක කරලා දෝ හදවතට දරාගත නොහැකි වේදනාවකින් දිනක් තම රත්තරන් අයියා නංගීට මෙලෙස ලියුමක් ලියන්නට තීරණය කරන්නට යෙදුණා. වාවා ගන්න බෑම දුක හදවතට මේ දුක ලියන් නේ මගේ සොඳු නංගේට අමතක කල නමුත් මෙදෙම දැකතනට ඔබ විය මිනි පහන මගේ මුළු ලෝකයට කරන්තයෙන් බඩ හම්බ කෙරූ මුදලාලිලා වැඩගත්තා මාව මරා වේගනන් බඩගින් දර ඔසෙන් දරා වෙන්දේ දුක් අමතකද නංගේ දෙවිය පුරා නගරට යන්දේ එනකන්දේ ඔබ
වටෙන කාමෙන් ප්‍රන්මාලයක් එව්වාලය මනසමගෙන්. ආදරණීය මගේ රත්තරන් නංගියේ ඔයාට කිසි කරදරයක් නොම වේවා. සතුටින් ජීවත් වීමට වාසනාව උදා වේවා. දුක දරා ගන්නට බැරි නිසායි මේ විදියට ආදරණීය නංගි ඔයාට ලියන්න සිද්ධ වුනේ. හිත රිදෙන දෙයක් ලේවේ තිබුණා නම් අනන්ත දහස් වාරයක් ඔයාගේ සුදු වයයට සමා වෙන්න. ආදරණීය දරු පැටවුනොත් සිහිපත් කරන්න මගේ රත්තරන් නංගීට තෙරුවන් සරණයි. ආදරණීය අයියා මෙලෙසින් කියන්නේ ලියමන අවසන් කළ ඔහු ලියමන අරගෙන නගරයේ තිබුණ තැපැල් කන්තෝරුව වෙත යන්නට පිටත් වුණා. අයියාලේ අප ලේමනාර ගෙන ආතට අලුයම පිට වුණා වේදේ කඩපලට දින දෙක තුනෙන් ජීවිත කාලේ තම ආදරණීය නංගි වෙනුවෙන් ජීවිතේ කැප කරන්නට යෙදුණා. මේ ආදරණීය අයියා పూర్වේ කළ මහා පවකට දෝ වේගයෙන් වාහනයක හැප්පෙනවා පෙන්නතුනි. වටපිට එඳපු අය එතනට එකට එකතු පහදා වුණා.
සිදුවෙච්ච දේ දකින බොහෝ දෙනා කම්පාවටපත් වුණා. පින්නතුනේ මේ අතරතුරේ සමහරු ජංගම දුරකථන අරගෙන ඡායාරූප ගත්තා. තවත් සමහරු වීඩියෝ ගත කළා. මේ අතර පින්නතුනේ තරුණයන් කිහිප දෙනෙක් එකතු වෙලා මේ ආදරණීය අයියා කන්දාගෙන ළඟම තිබුණ රෝහලකට පින්නතුනේ එක් කරගෙන යනවා. මේ විදියට පින්නතුනේ ආදරණීය අයියා රෝහලගත කරාට පස්සේ එදා දවසේ පින්නතුනේ රෝහලේ මේ ආදරණීය අයියට කියලා කිසිම කෙනෙක් සිටියේ නැහැ. කාරාන්තය පාඩොඳ හම්බ කරෝ වම්පය ආහෙමි වී ඔරමව කෙලේ කරෝ සත පෙන්නට තෙඹනක් තරලේ මාරෝ අහසුවපත් කළා දොස්තර මහත්වරෝ දින දෙක තුනක් රෝහලෙමයි නවතින්නේ ටික ටික පින්වතුනි අහසුවපත් වෙන්නේ සිරවේ හැංගේ නැත කඳුලෙන් පෙරන්නේ සුපුරුදු කටහඬක් ඈතෙන් ඇසෙන්නේ කලබල වෙලා ඔහුවට පිට බලන්නේ හදවත නතර විය මොහොතක් රිදුම් දේ අඩෙන් අඩය ඇය ඔහු වෙත ලං වෙද්දේ දුකටම කඳුළු පිට වියනෙත් දෙකෙන් මිදේ පින්නතුනි ආධුනික දොස්තරුන් සමග රෝගීන් පරීක්ෂා කරමින් එන අය තමන්ගේම නංගී බව හඳුනාගත් ඔහු මේ බෝසත් අයියාට පපුව පැලෙන්නට තරම් පින්නතුනේ දුකක් වේදනාවක් ඇති වුණා. තම ආදරණීය අයියා නිසා දොස්තර නංගීට ලැජ්ජාවක් ඇති වේදෝ කියලා හිතාගෙන ඔහු පින්නතුනේ තමන් ළඟ තිබිච්ච වස්ත්‍රයකින් අහිමි වුණු වම් පාදයේ වසාගත් ඔහු නෙත් දෙකේ කඳුළු පොරවාගෙන බලාගෙන සිටියා. ළඟට ආපු දොස්තර නංගි තමන්ගේ ජීවිතයට පාර කියපු ආදරණීය අයියා බව හඳුනාගත්තා. පින්නතුනේ එතනම දහසින් වැටුණු ඇය අයියා ළඟ ඉකිගසා හඬන්නට වුණා. අනන්තවත් දුක් ගෙන්නේ නොඹ වින්දාය ගතෙන් වරදක් කරලා මට කෙසේදා නොඹ සෙත
මම දොස්තර වරයක් ඔන්නේ නුඹේ දෙපා මතින් අයියේ මට සමාවෙන්න උන වරදට මගෙන් අයියේ මට සමාවෙන්න උන වරදට මගෙන් නුඹ දින දෙකකට කලින් නුඹ සොයන්න ආවා මම එළිවෙන්නත් කලින් අබලන් නුඹ නැති දුක් සොවින් දැස කඳුල පොරවාගෙන හැඬුවා මම දුකින් දැස කඳුල පොරවාගෙන හැඬුවා දුකින් පින්වත අයියාගේ පපුවට තොරල් වෙලා හැංගේ එතන සිට දුක අඩුවෙන කං හැඬුවා නංගේ පුංචි කාලේ නලවන්නට කෙව් නැලවිලි ගේ තාමත් මතකයි අයියට රන් කාඳ සුදු නංගේ තාමත් මතකයි අයියට රන් කාඳ සුදු නංගේ බලා සිටි බොහෝ දිනකගේ නැතකඩ පවා කඳුළු එක්කල මේ අපූර්ව සොයුරු ප්‍රේමය කොතරම් වටිනවාද කිව්වොත් පින්නතුනේ ධනයෙන් වැඳ වැටෙනු ආදරණීය නංගි අයියා දෙපා අල්ලලා වදිනවා පින්නතුනේ තම ආදරණීය නංගි ආයචනා කරනවා රත්තරන් අයියට මාතෙන් සිදෝන සියලු වැරදි වලට සිය දහස් වාරයක් මට සමා වෙන්න අයියේ කියලා ආදරණීය නංගි කියනවා රත්තරන් අයියේ මම ඔයාව දිවිතුණු තරාවටම මගේ නිවසට කැඳාගෙන ගිහිල්ලා රැක බලා ගන්නම් කියලා නමුත් පින්නතොනේ අපි කවුරුවත් නොපතෝ නසතෝ දෙකටයි මොහොන පාන්නට සිද්ධ වුණේ පුංචි කාලේ තමා වෙනුවෙන් වෙන්ද දුක්ගෙන්නේ සහකරන් හඬයි නංගේ එකම අයියව ඇගේ පපුවට තද කරන් වසර ගානක් වේද ගානේ කෙරු
පෙරලට කඳ ලැලෙවුනම් අනේ පෙන්වත හොස්ම නැවතෙන්න නෙත් පෙරලට කඳ ලැලෙවුනම් දරාගන්නට නොහැකි තරමේ දුකක් ඇතේය ඔහු නමින් රෝහලම දෙවනක් කළා ඇය දේහ ළඟ බිම වැතේරෙමින් නිමාවේ යයි හිතේ ගින්දර දවස දෙක ගෙවිලාසෙමින් නොයෙක් පින්කම් කළා ඇය තම එකම සොයොරානමින් නොයෙක් පින්කම් කළා ඇය තම එකම සොයොරානමින් නොයෙක් පින්කම් කළා ඇය තම එකම සොයොරානමින් තව බණ කියන් නටගන්තත් හිතට කාලය මදි කියයි අරලෝ සුවේතම එහෙනම් එතෙන් සොපාතමේ අප සැමට සැත මගේ කවේ බමට අද මෙතනින් තබමේ තෙත මගේ කවේ බමට අද මෙතනින් තබමේ තෙත